ඔය දරුවෝ දැනගන්න එකක් දැන් ඔය හොඳ මිනිස්සුන්ට හොඳට ඉන්න මිනිස්සුන්ට හොඳ කරන මිනිස්සුන්ට අනිත් අයට සලකන මිනිස්සුන්ට යහපත් මිනිස්සුන්ට අපි මගේ භාෂාවෙන් නම් මම හරිය කැමති මේ මිනිස්සුන් අඳුන්වන්න සුන්දර මිනිස්සු. ඒ මිනිස්සුන්ට බාධා වැඩි නැද්ද සමහර වෙලාවට? සමහර වෙලාවට බාධා වැඩි, සමහර වෙලාවට පරිභව වැඩි. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ගේ බැනුමට ලක් වෙනවා, නින්දාවට ලක් වෙනවා, අපහාස වලට ලක් වෙනවා. සමහර වෙලාවට ඒවා වැඩි ඒගොල්ලන්ට. සමහර වෙලාවට. ගොඩාක් හොඳට බලන්න හොඳ යහපත් මිනිස්සුන්ට අනිත් පැත්තට ගහන්නේම අනිත් පැත්තට පරිභව කරන්නේම ආක්‍රෝෂ පරිභව කරන්නේම නින්දා එවන්නේම අසත්පුරුෂයෝ. ඒ හොඳ මිනිස්සුන්ට ගරහන අයගේ ජීවිත හොයලා බලන්න. ඒ ජීවිත කුණු වෙලා ඇති. අනිත් මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා ඇති. නුවණැති අයගෙන් නුවණැති ප්‍රඥාවන්ත සත්පුරුෂ අයගෙන් ප්‍රතික්ෂේප වෙලා ඇති. ඒ කෙනා වගේම පිළුණු වෙච්ච කොටස් එයාට එකතු වෙලා ඇති. මොකද සාමාන්‍යයෙන් පිළුණු දෙයට තමයි එකතු වෙන්නේ. මම දැකලා තියෙනවා සමහර තැන්වල යම් කෙනෙක් දානයක් දෙනවා. ඒ දානේ දෙන කෙනා තමයි පුතේ දන්නේ එයාගේ ඇත්ත චේතනාව මොකක්ද කියලා. ඒක ඇත්ත චේතනාව. එයා ඒක ප්‍රසිද්ධ වෙන්න කරනවද? එහෙම නැත්නම් ඇත්තටම පින් රැස් වෙන්න කරනවද? එයා දන් දීලා සතුටු වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් වෙන කෙනෙක් කියපු දෙයක් අහලා එයාගේ ඇපෙන් බේරෙන්න, එයාගෙන් බලෙන් බේරෙන්න දුන දානයක්ද කියලා එයාගේ හිතයි දන්නේ. ඒක දන්නේ නැහැ පිටාය ඒක බලන් ඉන්න පිටාය ඒක දන්නේ නැහැ. ඒතර ඔන්න ඔය දරුවෝ Facebook එකේ හරි YouTube එකේ හරි දකිනවා වෙන කෙනෙක් දන් දෙනවා. මේ දෙන දාණය දකින නුවණැති කෙනා, මොලේ තියෙන කෙනා කල්පනා කරනවා මේක යා මොන චේතනාවෙන් කළත් දීලා තියෙන්නේ දානයක්. දීලා තියෙන්නේ දානයක් නිසා අනේ මේක අනිත් අයට යහපතක්. එයා මොන චේතනාවෙන් කළත් ඒක මට අදාළ නැහැ. මම මේක සතුටින් අනුමෝදන් වෙනවා කියලා නුවණැති කෙනා, මොලේ තියෙන කෙනා ඒ දානයක් දැකලා හිත සතුටු කරගන්නවා. අනුමෝදන් වෙනවා කියන්නේ ඒක. ඒකයි නුවණැති කෙනා කරන්නේ. මොලේ තියෙන කෙනා කරන්නේ. මොලේ අඩු. මොලේ එහෙට මෙහෙට හෙලවෙන. ප්‍රඥාව මදි කෙනා කල්පනා කරනවා මෙහෙම. මේක කරලා ඇත්තේ අසවල් හේතුවට. මේක මූ ස්ථීරම කරලා ඇත්තේ පබ්ලිසිටි ගන්න. එහෙම නැත්නම් ප්‍රසිද්ධියට. මේක එක්ක මූ කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ ඇපෙන් බේරෙන්න කියලා මෙයා හදා ගන්නවා හේතුවක්. ඒ ඇයි? මෙයාට එමේ හේතු එන්නේ ඇයි? මෙයා කරන්නේ ඒ විහිඳා. මෙයා කරන්නේ ඒ විදිහට. දැන් මෙයා දානයක් දෙනකොට මෙයාගේ හිතට ඉස්සෙල්ලම පයින්නේ මම මේකේ ප්‍රසිද්ධ වෙන්න ඕන. එයා අර විපාක ගැන ගෞරවයෙන් මේක නිවන පිණිස මේක පින පිණිස එහෙම එකක් එයාට නැහැ. එයාට එන්නේ ටක් ගාලා මේක ප්‍රසිද්ධ වෙන්න ඕනම. එයා කරන්නේ ඒක නිසා එයා ටක් ගාලා ඒක අනිත් අයට ඇප්ලයි කරනවා. ටක් ගාලා එයා බලනවා එහෙනම් මූත් මෙහෙම වෙන්න ඇති. නිතරම කුණු තියෙන කෙනා නිතර බලන්නේ අනිත් අයගේ දිහාත් මෙහෙම කුණු ඇති කියලා හිතලා. ඒක තමයි පුතේ ස්වභාවය. තමන්ගේ ඇඟ ඇතුලේ කුණු තියෙන කෙනා, තමන්ගේ හිතේ කුණු තියෙන කෙනා, කුණු වෙච්ච කෙනා නිතර බලන්නේ අනිත් අය දිහාත් පිළුණු වෙච්ච ඇහෙන්. ඒතර එයාට පේන්නෙම පිළුණු වෙලා වගේ අනිත් අයත් තමන් වගේ කියලා හිතෙනවා. දැන් ඒකට මම තව උදාහරණයක් කියන්නම්. ඒතර දැන් සමහර අය ඉන්නවා අපේ රටේ ඉන්නවා, පිට රටවල ඉන්නවා, කොහේ හිටියත් සමහර අය ඉන්නවා තමන් උපන් බිමට ආදරේ. තමන් උපන් රටට ආදරේ. අනේ මගේ රට මට මේක වාසනාවක්. මගේ රට මට ලැබීමක්. මගේ රටේ මිනිස්සු සුවපත් වෙන්න ඕන, සතුටින් ඉන්න ඕන. চিරාත් කාලයක් මගේ රට මගේ මව්බිම මේ විදිහටම යෙහෙන් වැජබෙන්න ඕන කියලා මව්බිමට ආදරේ, රටට ආදරේ අය ඉන්නවා. ඒක නෑ නෙවෙයි ඉන්නවා. ඒ අය දිහා දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉපදිච්ච රටට වෛර කරනවා. එයා රටට වෛරයි. කරුමේ ඉතින්. ඇත්තටම. මොකක් හරි පෙර කරපු අකුසලයක්. නැත්තම් තමන් ඉන්න තැනට වෛර කරන්න හිතෙන්නේ නෑනේ. දැන් අපි හිතමු දැන් අපි මහන්සියෙන් ගෙයක් දොරක් හදාගෙන අපි ගෙයක් හදාගෙන ඉන්නවා යම් තැනක. අපි ගෙදරට ආදරේනේ. මේක මගේ ගෙදර පරිස්සම් කරනවානේ. ඒකනේ මේ කෙලෙහි ගුණ සිහි කරනවා කියලා කියන්නේ. දැන් තමන් යන්නේන වාහනයක් තියෙනවා නම් නුවණැති කෙනෙක්, සත්පුරුෂ කෙනෙක් ඒ වාහනේ ප්‍රවේශම් කරන්න ඕනේ. ඒකට බැඳිලා එහෙම වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක ප්‍රවේශම් කරන්න ඕන. තමන්ගේ ධනය රැක ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය බුද්ධිමත් අයගේ හැටි. තමන්ගේ දේ රැක ගන්න ඕන. ඒක අනිත් අයට දෙන්න ඕන වෙලාවට දෙනවා, රැක ගන්නවා, පරිස්සම් කරනවා. එතකොට ඒ වගේ තමයි ඉන්න රටත්, උපන් රටට ආදරෙයි, සෙනෙහසයි. ඒ රට රැකෙනවට කැමතියි. එහෙම ඉන්න කෙනෙක් එහෙමයි ඉන්නවා. දැන් අරක එහෙම හිතෙන්නේ නැත්තේ ඒක තමයි ඒ කෙනාගේ තියෙන අසත්පුරුෂකම. කුණුකම, මජරකම, මගේ භාෂාවෙන් නම් කාලකන්නිකම. ඒක නිකන් සාප ලැබපු ජීවිතයක්.
දැන් තමන් ඉන්න තැනට තමන් වෛරයි. එතකොට එහෙම තමන් ඉන්න තැනට වෛර කරන කෙනාට තමන්ගේ රටේ තියෙන හොඳක් කවදාකවත් පේන්නේ නැහැ. දැන් මේ රටේ ස්වභාවික උපද්‍රව අඩුයි නේද කිව්වහම ඌට පේන්නේ හැම වෙලෙම පේන්නේ කොහේ හරි ගම් වතුරක් આવද ඒක පේනවා. නායයමක් આવත් ඒක පේනවා. ඔය නෑ කිව්වට ඔය තියෙන්නේ. දැන් මේ වෙන රටවල කුණාටු වලින් සුලි කුණාටු ඇවිල්ලා එහෙන් මේ ඊළඟට තව භූමිකම්පා ඇවිල්ලා සමහර ලාවට ගිනි කඳු පිරලා විනාශ වෙලා යනවා. ඒවට සාපේක්ෂව ගත්තාම ඉතින් මේවා සුළු ඇබැද්දි. නමුත් අරයට එයා ලොකු කරලා පේනවා ඒක. ඊළඟට දැන් මේ රටේ මිනිස්සු හරි හොඳයි, මේ රටේ මිනිස්සු ආගන්තුක සත්කාරයට බරයි, මේක ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ ධර්මයක උරුමය ලැබූ පිරිසක් කියලා කියනකොට ඒකට වෛරයි. ඒකට කැමති නෑ. ඇයි? උට පේන්නේ දැන් අර උගේ හිතේ තියෙන කුණුකමනේ. දැන් ඌ කුණු වෙච්ච කෙනෙක්. ඒ පිලුණු ගඳ ඌට හුරුයි. ඌ ඒ වගේ දේවල් තමයි බලන්නේ. දැන් මිනිස්සුන්ගේ හොඳ දකින්න කැමති නෑ. ඒතර කොහේ හරි ගමක මිනිමරුමක් වුණොත් ඌ ඒක තමයි ඉස්මතු කරන්නේ. ආන් අතන හොඳ මිනිස්සුද ඔය ඉන්න අර මිනිමරු කාලකන්නේ. ඊළඟට කොහේ හරි මිනිස්සෙක් තව ගෑනු ළමයෙක් දූෂණය කරොත් අන්න ඒක ටක් ගාලා ඉස්මතු කරනවා. අන්න අර දැන් ලෝකේ වෙන්නේ ඔය වගේවද? සමහරවිට යුද්ධ, දේශ සීමා අරගල ගෑනු රොතු පිටින් දූෂණය කළා දාන්නේ. ළමා සොල්දාදු අරගෙන දැන් අපේ රටේ උඩහ පැත්තේ එහෙම වුණානේ. එහෙම වෙච්ච එකෙක් දැන් ඇත්තටම ඉතින් මිය පරලෝ ගියානේ. යන්තම් දැන් ඒ කරදරේ නේ. නැත්තම් තාම අපේ රටේ ළමා සොල්දාදු බිහි වෙනවා. එතකොට එහෙම තිබ්බ රටක් ඒ වගේ නිදහස් වෙලා ටික සුද්ධ වෙන්න යනකොට ඒක දකින්නේ. ඒක නෙමෙයි. අර තමන්ගේ කුණු පේනවා. දැන් තමන්ගේ කුණ තව කෙනෙක් තුලින් පේන්න ගන්නවා. එතකොට ඌට ඒ හැමදේම වැඩන්නේ. ඒක ඒ රටේ වැඩක් තියෙන එකක් නෙවෙයි කියලා කියන්නේ. ඊළඟට දැන් ඔන්න ඔය දරුවන්ට හිතාගත්ත හැකිද ස්වාමීන් වහන්සේ නමක් ගැන දැන් අපි දුස්සීල හෝ සිල්වත් දැන් ඒක උන්වහන්සේගේ දෙයක්. තමන්ගේ සීලය කියන එක තමන්ගේ දෙයක්. අපිට ඒක නෙමෙයි වටින්න ඕන. අපිට වටින්න ඕන සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ පටන් පැවතගෙන එන ආර්ය මහා සංගරුවන. එතකොට මේ සංගරුවනේ යම් දොස් ඒක තියනවා හෝ නොතියනවා හෝ ඒක උන්වහන්සේලාට බාර කටයුත්තක්. ඒක ගිහියන්ට බාර නෑ. ඇයි? ඒ කියන්නේ ගිහියන් සුදුසු නෑ. ඒවා විපරම් කරන්න, ඒවා විමසන්න සුදුසු නෑ. ඒක ධර්මයේ තියෙන දෙයක්. ඒකට අභියෝග කරන්න එපා. එහෙම කොහොමද? අපි හරි හොයලා බලන්න එපා. තමන්ගේ දෙයක් හොයාගන්න. තමන්ගේ සිල්පදයක් කැඩෙනවද හොයන්න. තමන් දන් දෙනවද හොයන්න. තමන් අසරණ අහිංසකයින්ට උදව් කරනවද හොයන්න. තමන් ගැන හොයන්න. තමන්ගේ තියෙන කෙලෙස් මොනවද කියලා බලන්න. ඒක තමන්ගේ දෙයක්. අපි කොහොමද අනිත් අයගේ දිහා බලන්නේ? පරචිත්ත විඥාන ඥානෙ නෑනේ. ඉතින් මේක තේරෙන්නේ නෑ. ඔන්න දැන් මාන්නක්කාර පිලුණු වෙච්ච කුණු වෙච්ච කෙනා කල්පනා කරන විදිය. දැන් ඌ බලනවා. ඌට ගෑනු කෙනෙක් දැක්කහම හිතෙන් ඌ නිර්වතමවා ගන්නවා. එක්ක දැන් ඌට මතකයි ඌ තරුණ කාලේ කරපු දේ. තරුණ කාලේ ඔය තියෙන ඔක්කොම මේ කුපාඩිකම් කරලා දැන් ඔන්න කුණු වෙලා ඉන්නවා ජීවිතේ. ඒතර මුගේ ජීවිතේ කුණු වුණ නිසා දැන් මූ බලනවා දැන් ස්වාමීන් වහන්සේලාත් එහෙම ඇති. බලන්නකෝ මේ මෝඩයා කල්පනා කරන විදිය. මෝඩයා කල්පනා කරන නිතරම තමන් වගේම අන් අයත් ඇති කියලා. අඩුම තරම නිහතමානීකමක් නැහැ. එක අය එක විදිහයි කියලාවත් හිතන්න. එක අය එක විදිහයි සමාජෙනේ. එතකොට ඒ නිසා දැන් ඔන්න මේ මෝඩයා කල්පනා කරන්නේ මොකද්ද? එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා ඔහොම හිටියට ඔය කරන්නේ බොරුව වෙන්නේ නැති. ඇයි තමන්ගේ වැඩ කරන්නේ බොරුව? තමන්ට හුරු බොරුව. ඒ බොරුව තමන්ට හුරු නිසා තමයි එයා බලන්නේ අනිත් අයත් එහෙමම ඇති. ඒක තමයි පුතේ සාමාන්‍ය ලෝකේ මොලේ නැති අසත්පුරුෂ ප්‍රඥාව අඩු කුණු වෙච්ච චරිත ජීවත් වෙන විදිය. ඒ නිසා මම පුතාලා ඒ ඔය දේ කරන්න එපා. ඔහොම මිනිස්සු ඇසුරු කරන්නත් එපා. ඒක මොකද ඒක භයානක වෙන්නේ? ඔය වගේ අය ඇසුර භයානකයි. ඔය වගේ අයගේ වොයිස් කට් එකක් ඇහුවත් භයානකයි. වොයිස් කට් එක නිකන් රෙකෝඩින් එකක්. සමහරවිට ඒ අය කියපු කාරණයක් ඇහුවත් භයානකයි. ඇයි භයානක? ඒක ඇතුලේ දෙන පණිවිඩය ඇතුලේ අර තමන්ගේ කුණු ගඳ වහණය වෙන හිතෙන් තමයි මේ පණිවිඩය නිර්මාණය වෙලා තියෙන්නේ. සමහරවිට සියුම් විදියට තමන්ව නොමග යවන දේවල් ඒ පණිවිඩය ඇතුලේ තියෙනවා. ඒ නිසා අසත්පුරුෂය අඳුනගත්ත ගමන් දුරින් බැහැර කරන අසත්පුරුෂය අඳුන ගන්න පුළුවන් ලේසිම ක්‍රම ටික තමයි මම ඔය කිව්වේ. වෙන කෙනෙක් දෙන දාණයට හේතු රහිතව කරහනවා. තමන්ට හිතෙන විදිහට කරහනවා. දැන් සාමාන්‍ය බුද්ධිමත් කෙනා හිතන විදිය තමයි මම අර කිව්වේ. වෙන කෙනෙක් දාන දුන්නාම මේක යා කොහොම දුන්නත් කමක් නැහැ. මේක හොඳ වැඩක්. අනේ මේක හොඳයි කියලා සතුටු වෙනවා. මෝඩයා කල්පනා කරන්නේ අර විදියට. අසත්පුරුෂ කෙනා. ඊළඟට දැන් අසත්පුරුෂයා තමයි ස්වාමීන් වහන්සේලා ටක් ගාලා විවේචනය කරන්නේ.
ඇයි තමන් ලොක්කා කියලා හිතන්නේ? තමන් ලොක්කා තමන් මාර කෙනා. දැන් තමන් තමයි මහානායක ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්නේ. ඊළඟට අනුනායක ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්නේ. ඊළඟට යම් යම් නිකායක ස්වාමීන් වහන්සේලා තමන් විවේචනය. ඒකට එයා තමයි ලොක්කා. ඒක අඩුම තරමේ නිහතමානීකමක් නැහැ මේ සිවුරක් දරාගෙන ජීවිතේ යම් කාලයක් කැප කරලා දැන් මේ ගිහි අය කරන දේවල් බොහෝ දෙයක් ස්වාමීන් වහන්සේලාට කරන්න බෑනේ. එතකොට ඒක මහා කැපකිරීම කරපු ජීවිතයක්. අනේ උන්වහන්සේලාව අපි පෝෂණය කරන්න ඕන නේද කියලා හිතන්නවත් බෑ. දැන් ඔය සමහර මම දැකලා තියෙනවා රූපවාහිනියේ ඊළඟට සමාජ මාධ්‍ය ඇතුලේ නොයෙකුත් විවේචනෙල්ල වෙන සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මම දැකලා තියෙනවා ගොඩ සමාජ සේවා කරනවා. ගොඩ කරනවා. දැන් ගම් වතුරෙන් අවතැන් වෙච්ච අයට බොහෝ උපකාර කරනවා. තව ගොඩ ළමයි ඉන්නවා පොඩි අසරණ වෙච්ච අහිංසක ළමයි ඒගොල්ලන්ට උදව් කරනවා. උගන්වන්න උදව් කරනවා. තව අසරණ පවුල් නඩත්තු කරනවා. ඒ දේවල් ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ කරන්නේ. ඒ අල්පේච්ඡතාවය කියන්නේ ඒකනේ. තමන් කරනවා මම මේක කරනවා ගගා ඒවා කී දඟලන්නේ නැති. ඒවා සාමාන්‍ය සමාජ මාධ්‍යවල අර දන්න අය උන්වහන්සේලා ගැන එලිපි පළ කරනවා. ඒතකොට ඒවා ගැන කතා වෙන්නේවත් නැහැ. කොහේ හරි අඩුපාඩුවක් කියලා තමන් හිතන එකක් තමන්ට තමයි පේන්නේ අඩුපාඩුව වගේ. දැන් සමහරට උන්වහන්සේ මේක අවංක සිතින් කරන්නේ. තමන් දකින මොකක් හරි ඇයි තමන් නිතර දකින්නේමනේ. මොකද තමන් එහෙම අවංකව කරන්නේ. තමන් කරන්නේ කපටිකමක් හැම වෙලෙම. කපටියාට අන්න අය කපටි කියලා තමයි පේන්නේ. කපටි කෙනා හිත ඇතුලේ කපටිකම වැඩ කරන කෙනාට නිතර හිතෙනවා අනිත් කෙනා කපටි කියලා. ඉතින් එහෙම අයත් එක්ක එකතු වෙලා වාසය කරන එක හරිය භයානකයි. ඒ නිසා ඒ අය දුරින් දුරු කරන්න පුරුදු වෙන්න. අඳුනගෙන දුරු කරන්න පුරුදු. උත්තර දෙන්න යන්න එපා. හඳුනාගෙන දුරු කරන්න පුරුදු වෙන්න. උදාහරණයක් මේ භයානක වීම මම මෙහෙම කියන්නම්. දැන් සමහරට කියෙන්න පුළුවන් නෑ සර් දැන් ඕනම කෙනෙක්ගේ හොඳ දේ ගන්න ඕන අපි නරක දේ අයින් කරන්න. එහෙම කොහොමද අපි තීරණය කරන්නේ? අපි කවුද දන්නේ එහෙම? මම නම් සාමාන්‍යයෙන් මගේ ජීවිතේ හුරු වෙලා ඉන්න දෙයක් තමයි එහෙම අසත්පුරුෂයි කියලා දැනගත්තට පස්සේ එයත් එක්ක තියෙන සම්බන්ධතාව මම අතාරිනවා. මොකද මන් දන්නේ කොයි වෙලේ මට අනිත් පැත්තට එයා ගහයි. මොකද මේ අසත්පුරුෂින්ගේ ස්වභාවය හරි නූල් සූත්‍රකාරයෝ, යටි කූට්ටුකාරයෝ, යටින් තමයි වැඩ. අපි දන්නේ නෑ අපිට දීලා ඉවරයි හාන්සි වෙන්නම. පස්සේ තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය දරුවෝ එහෙම අසත්පුරුෂයි නිකන් අර අතේ දුරින් දෙන එහෙමවත් තියාගන්න නෑ. අයින්ම කළා දාන්න. උදේට කොටිම යන්නම් කියන්නවත් එපා. එහෙම ඕනේ නෑ. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔය බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා. ඒක මේ ඊටාම කෙටියෙන් මම කියන්නේ. දේශනාව කියන්න මට වෙලාව නෑ. මේ එක රජ කෙනෙක්ගේ උයනේ තිබිලා තියෙනවා රසවත් අඹ ගහක්. රස කියන්නේ ඒ අඹ ගහේ හැදෙන අඹ හරි රහයි. දැන් මේ අඹ ගහේ මේ රසය නැති කරන්න, මේ අඹ ගෙඩි වල රසය නැති කරන්න කියලා හිතාගෙන කෙනෙක් ඇවිත් මේ අඹ ගහේ වටේට හදලා තියෙනවා තිත්ත වැල්. තිත්ත ඒ කියන්නේ දැන් ඒ කොළ තිත්තයි. ඒ වැල් වල තියෙන මේ සංඝටක තිත්තයි. එහෙම තිත්ත රසෙති කොටස් තියෙන වැල් හිටවල තියෙනවා මේ ගහ වටේට. දැන් මොකද වෙලා තියෙන්නේ මේ වැල් අර ගහ වටේ ඒතිලා ගහේ ඒතිලා දිගට කියලා මම මේ කියන්නේ දේශනාවේ තිබ්බ කාරණේ. මේකේ ජීව විද්‍යාත්මක පදනමක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. බුද්ධ දේශනාවේ තියෙන දේ මම මේ කියන්නේ. ඒක ඊට පස්සේ පරීක්ෂණ වලින් ඕන කෙනෙකුට හොයාගෙන යන්න පුළුවන්. මම මේ දේශනාව කියන්නේ. එතකොට මේ වැල් යවුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ මේ අඹ ගහේ අර රසට තිබ්බ අඹ සුළු කාලයක් ඇතුළත යම් කාලයකදී තිත්ත රහට හැරිලා අර රසේ නැති වෙලා. එනස මේක තමයි මේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේ බෝධිසත්වයෝ කාලේ මේකට හේතුව හොයාගන්න මෙන්න මේකයි හේතුව කියලා. හරි? ඒතර මම මේකෙන් ওই දරුවන්ට ඕන කොටස මම මේ උපුටලා කිව්වේ. දැන් පේනවද ළමයි සාමාන්‍ය අපි වගේ විඥානයක් කල්පනා කරන්න මොලයක් නැති සාමාන්‍ය දෙයක් වෙච්ච ශාක පවා තවත් ඊට විරුද්ධ ගති ලක්ෂණ පෙන්වන ශාක ළඟ එතිලා මේ වැල් එතිලා ගිය එක විතරයි උනේ. එහෙම වුණාට පස්සේ ගහේ රසය පවා වෙනස් වෙනවා නම් ගස්වල අපි ගැන කවර කතාවද? අපි එහෙම අසත්පුරුෂයෝ ළඟ නිතර ගැවසෙනකොට ඒ වගේ අය දාන පෝස්ට් බලනකොට ඒ වගේ අය දාන වීඩියෝ බලනකොට ඒගොල්ලන්ගේ අදහස් කියවනකොට ඒගොල්ලන්ගේ සංගරා කියවනකොට අපි තුල නිතරම එක පාරට ටික වැඩෙන්න ගන්නවා අර ඒගොල්ලන්ගේ ගති. මොකද අපිත් සංසාරේ දීර්ඝ කාලයක් ආපු මිනිස්සුනේ. එතකොට අපිත් ඔය එක වගේ වැටි ඔය අගුණ සමහර වෙලාවට සමහර කාලවල අපි තුලත් තිබිලා තියෙනවා. ඒකනේ ළමෙක් උප්පත්තියෙන් ඉපදෙච්ච ගමන් ළමෙක් මෙත් සිත අරගෙන මුදිතාව දියුණු කරගෙන එහෙම නෙවෙයිනේ බොහෝ අය එන්නේ. එන්නේ තරහ එනවා ඉක්මනට පොඩි ළමයින්ගේ හැටි බලනකොට තරහ එනවා. ඊර්ෂ්‍යාව වෙනවා ටක් ගාලා. දැන් පොඩි ළමයි කැමති නෑ තව කෙනෙක්ව අම්මා හුරතල් කරනවට. ඊර්ෂ්‍යාව වෙනවා. අර සසරේ බොහෝ කල් පුරුදු කරපු ගති තමයි එන්නේ.
ඊට පස්සේ ඒ ළමයා ලොකු වෙන්න දෙමව්පියෝ තමයි උගන්වන්නේ මයි පුතා ඊර්ෂ්‍යා කරන්න එපා ඒක හොඳ නෑ කියලා. තරහ ගන්න එපා ඒක හොඳ නෑ කියලා. පස්සේ තමයි හුරු කරන්නේ. පස්සේ තමයි ළමයා හුරු වෙන්නේ. මොකද අපිට ඉබේට එන්නේ ඒවා. ඒ නිසා අර වගේ මිනිස්සු එක්ක ඉන්නකොට අපි තුලත් මේ කුණු ගති වැඩෙන්න ගන්නවා. ඒ නිසා අසත්පුරුෂය අඳුනගෙන අයින් කරන්න. අසත්පුරුෂයෝ එක්ක අඩුම තරමේ අතේ දුරින්වත් ඉන්න ඕනේ නෑ. අතේ දුරවත් තියාගන්න එපා. අයින් කරන්න. මීටරේ පරතරේවත් එපා. අයින්ම කරලා දැම්මම හරි. ඉන්න තැනකට යන්නෙත් නැතුව හිටියනම් හරි. බොහෝ දුරට මේ Facebook එකේ සමහර මේ පෝස්ට් අනම්මනම් කියවගෙන යනකොට ස්වාමීන් වහන්සේලාට මේ ප්‍රසිද්ධිය ගරහලා තියෙන ඒවා. හේතු රහිතව මොන විදිහෙන් හරි චෝදනාවක් කළොත් අසත්පුරුෂයි. හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේලාට චෝදනා කරන්න ගිහියන්ට අයිතිය නැහැ. ඒකවත් දන්නේ නැහැ එයා. ඒ වගේ දේවල්. ඊළඟට දැන් මේවා කරනවා නම් කවුරු හරි දරුවෙක් ඉක්මනට ඒව අතාරින්න. මොකද එතකොට ඒ අර අසත්පුරුෂ වැඩක් ඒක. ස්වාමීන් වහන්සේලාට චෝදනා කරන ඒවා, ඊළඟට පින්කම් වලට ගරහන ඒවා, මිනිස්සු කරන හොඳ දේට ගරහන ඒවා, රටට ගරහන ඒවා, උපන් රටට ගරහන ඒවා මේ ඔක්කොම කාලකන්ණි කරන වැඩ. මේ කාලකන්ණි සමාජයෙන් Facebook එකේ පව අයින් වෙන්න. ඔයාලා ඉන්න අනිත් සමාජ මාධ්‍ය මම දන්නේ මොනවද කියලා ඒ ඔක්කොගෙම අයින් වෙන්න මේ කාලකන්ණි සමාජය අයින් කරන්න. කාලකන්ණින්ට එකතු වෙනවා. කාලකන්ණි වෙනම ඝන ආවාස පිහිටව ගන්නවා. ඒක කාලකන්ණි ඝන ආවාසය. ඒක ඇතුලේ ඒ කාලකන්ණිකන් කොහොමත් වෙනවා. ඒක ඒ විදිය තමයි. ඒවා අපිට හදන්න බෑ. අපිට හදන්න පුළුවන් අර විනාශ වෙන්න යන අනිත් ජීවිත ගොඩට දාගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ පුතා. දැන් කවුරු හරි මේ වීඩියෝ එක බලන කවුරු හරි බුද්ධිමත් දරුවෙකුට හිතෙන්න පුළුවන් මමත් කවදා හරි සර් මේ මිනිස්සුන්ට යහපතක් කරනවා. මම මේ මනුෂ්‍යත්වයට යම් යහපතක් කරනවා මාත් කවදා හරි හිස් අතින් මැරෙන්නේ නැහැ මිනිස්සුන්ට යහපතක් කරපු උපකාර කරපු කෙනෙක් විදිහට මැරෙනවා මම නායකයෙක් වෙනවා. කවදා හරි හොඳ නායකයෙක් වෙනවා කියලා ඔන්න මේ පන්තියේ දරුවෙකුට හිතෙනවා. ඒක හොඳයි ඈ. අපිත් ආශිර්වාද කරනවා කවදා හරි සුන්දර නායකයෙක් වෙන්න කියලා. කොහේ හරි ඒක ගමේද, පළාතේද, නගරේද, රටේද ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි කමන්නේ. ඉතින් අපි හිතමු ඔන්න දරුවෙක් එනවා මම මගේ රටට ආදරෙයි. මම යහපතක් කරනවා මගේ රටේ මිනිස්සුන්ට, මගේ පළාතේ මිනිස්සුන්ට, ගමේ මිනිස්සුන්ට කියලා මේ දරුවා යහපත් චේතනාවෙන් එනවා. මේ දරුවා මම දකින්නේ අර අඹ ගහ වගේ. රස අඹ හැදෙන අඹ ගහ. දැන් මේ පුතා හෝ දුව නායකයෙක් වෙන්න යන ගමනේ මේ ළමයා එකතු කරගන්න ඕන තව කවුද තමන්ගේ සහායට, තමන්ගේ වටේට, තමන්ගේ සේවක මණ්ඩලයේ විදියට, තමන්ගේ උපකාර කරන පිරිස විදියට, තමන්ගේ කාර්යාල මේ සේවක පිරිස විදියට මෙයා එකතු කරගන්න ඕන කාවද? එයා විදිහටම හිතන පිරිසක්. එයා විදිහටම හිතන අය ලෝකේ හොයන්න බෑ. නමුත් එයාගේ ආසන්නයෙන් හිතන රට ජාතියට ආදරේ, අනිත් ජාතීන්ට ගරු කරන, ඊළඟට අනිත් ආගම් වලට ගරු කරන, තමන්ගේ ආගමේ සාස්ෘණ වහන්සේට ඒ පූජක උතුමන්ට ගරු කරන සුන්දර මිනිස්සු ටිකක් තමයි හොයාගන්න ඕන. ඒ වගේ අය ටිකක් තමයි ආශ්‍රය කරන්න ඕන. මිනිස්සුන්ගේ දුක දන්න. දැන් නේද දැන් අපේ හිතන්නකො පුතේ දැන් ඔය වනාත විල්ලුව පැත්තේ, ඊළඟට දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ, අම්පාර පැත්තේ මේ ගොවිතැන් කරන අය ගැන හිතන්නකො. මොන දුෂ්කර ජීවිතයක්ද මේ ගෙවන්නේ. ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ගේ මේ අර මහන්සියට ගරුත්වයක් එන්න එපැයි අපේ හිතවල. දැන් ඔය අලි ගහලා මැරෙනවා. දැන් ඔය එහෙම වුණාම සමහරවිට මේ මිනිස්සුන්ට කණ්ඩ ටිකක් නැහැ. ගොවිතැන් කරන්නේ. හැබැයි කණ්ඩ නැහැ, කෑම නැහැ සමහර අය ගෙවල් වල. හරියට වඩු මහත්තයාගේ ගෙදර පුටුව නැහැ වගේ. නේ මිනිස්සුන්ට ගරු කරන්න ඕන. මිනිස්සුන්ගේ රස්සාව වලට ගරු කරන්න ඕන. මිනිස්සුන්ගේ ජීවිතවල මේ අර හරය දැනෙන්න ඕන. ඒ මිනිසුන්ගේ ජීවිත ඒ මිනිසුන්ට වටිනවා කියලා අපිට දැනෙන්න ඕන. එහෙම දැනෙන පිරිසක් මෙයාගේ වටේ ඉන්න ඕන. එහෙම හිටියොත් තමයි මෙයාගේ අදහස අර සම්පූර්ණ 100%ක් සාර්ථක වෙන්නේ. මම මගේ රටට ජාතියට සේවය කරනවා, මිනිසුන්ට සේවය කරනවා කියලා මෙයා එනෝනේ අදහසකින්. උතුම් අදහසක්නේ. ඒක සාර්ථක වෙන්නේ එතකොට. මෙයා තෝරගත්තොත් කාලකන්ණි මජර කට්ට කපටි කෛරාටිකයෝ ටිකක් තෝරගත්තොත් මං උන්ව අඳින්නෙත් මිටියට. බාල අසත්පුරුෂයෝ ටිකක් මෙයාගේ වටේට මෙයා සෙට් කරගත්තොත් සාමාන්‍යයෙන් මේ මෙහිම අය කැමති ඒ වගේ නායකයෝ ළඟට හේතු වෙලා ඉන්න. මේ අසත්පුරුෂයෝ රෑන මෙයා වට කරගත්තොත් අන්න මෙයාටත් අර අඹගහේ කතාවට තමයි වෙන්නේ. මෙයාටත් අඹගහේ ඉරෙනම. තිත්ත වැල් එතිලා ගියපු අඹගහටත් වෙච්ච ඉරෙනම. අඹගහේ ගෙඩි තිත්ත වෙනවා වගේ තමයි මෙයා තුලත් අන්න දැන් අර එයා කරන්න ආපු දෙයට කරන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ නායකයෙක් වෙන්න
හදන්න එපා මගේ පුතාලා. ඔයාලා නායකයෙක් වෙන්න යන ගමනේ ඔයාලා තෝරගන්න ඕනේ තමන් වටේට ඉන්න අයත් උත්තුංග අරමුණු තියෙන මිනිස්සු. එහෙම නැත්නම් ඔයාලටත් වෙන්නේ මෙන්න මේ අඹ ගහට වෙච්ච දේ. මෙතෙන්ට වැටෙන්න එපා. මෙතෙන්ට වැටෙන එක ඊළඟ අවශ්‍ය මං කියන්නද? ඊළඟ අවශ්‍ය තමයි දැන් මෙයා සේවය කරන්න ආවේ කොහාටද? මෙයා තමන්ගේ ගමට රටට මිනිස්සුන්ට සේවය උදාාර අරමුණකින් ආවේ. දැන් මෙයා පන්සලට යනවා, ස්වාමීන් වහන්සේලා බැහැ දකින්නවා, උන්වහන්සේලාගේ පිරිකර අඩුපාඩු හොයලා බලනවා, උපස්ථාන කරනවා, නිතර සංඝයා බැහැ දකින්න යනවා. නිතර සංඝයා බැහැ දකින්න යාම මංගල කාරණයක්. සමනානංච දස්සනං කියලා කියන්නේ ශ්‍රමණවරු බැහැ දැකුම කියන්නේ මංගල කාරණයක්. ඉතින් ඒක දන්න මිනිස්සු නිතර ස්වාමීන් වහන්සේලා හම්බෙන්න යනවා. නිතර පන්සලට යනවා, ආරණ්‍යයට යනවා, අසපුවට යනවා. ඒක ඒ සාමාන්‍ය සත්පුරුෂයන්ගේ ස්වභාවයක්. නිතර බණ අහනවා, ධර්මය අහනවා, නිතර දම්පැන් දෙනවා. කෝල් එකක් ගත්තට පස්සේ තියෙනකොට තෙරුවන් සරණයි කියලා කියනවා. ඒක අසත්පුරුෂ ගතියක් නෙමෙයි, ඒක සත්පුරුෂ ගතියක්. දැන් ඒවට වෛර කරන මම අර කිව්වා කුණු වෙච්ච ජරා කට්ට කපටි අර ජීවත් වෙන කාලේ කුපාඩිකම් කරපු බේබදුකම් කරපු උන්ටියක් ඉන්නවා රටේ. දැන් මෙයා ජීවත් වෙන මොනවා හරි රටක ඉන්නවා කියමු අපි මෙයා ඉන්න රටක් දැන් කවුරු හරි මේක බලන පුතා අපි හිතමුකෝ ඉන්නේ ඉන්දියාවේ කියලා. එතකොට ඒ වටපිටාවේ අර මම ඔය කියන ගති ලක්ෂණ තියෙන උන් ඉන්නවා. රටට වෛරයි. අර ಗುಣධර්ම වලට වෛරයි. ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න එක මම ඔන්න කුලප්පු වෙනවා. එතකොට අර තමන්ගේ කුණු විදිහට කල්පනා කරනවා. ඕව මේ මොකටද බොරු වැඩ? ඇයි තමන් කරන්නේ නේ? තමන්ට හිතේ ඉන්නේ. එතකොට ඌ කල්පනා කරන්නේ ඒවයි බොරු කරනවා කියලා. නෑ නමුත් අපි හිතමු මිනිස්සෙක් ඉන්නවා මෙහෙම කරන දේ අපි හිතමු මේ පන්ති පුතෙක් හොදුවෙක් ඉන්නවා එහෙම නිතර කැමති ළමයා. එතකොට ඒකට අකමැති අර වෛර කරන එවුන් මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න. දැන් මොකද වෙන්නේ මෙයාට තමන් කරන්න ආපු දේ කරගන්න හම්බෙන්නේ මේ වටේ ඉන්න මේ කාපාලුව ටික හින්දා. එතකොට මෙයා දවසින් දවස පිරිහෙනවා. බැනුම් අහනවා සමාජයෙන්. දැන් කවුරු හරි අපේ පුතෙක් මෙහෙම නායකයෙක් වෙන්න ගියොත් ඔන්න මේ අසත්පුරුෂයෝ තෝරගත්ත ගමන් තමන්ට සිද්ධ වෙනවා බැනුම් අහන්න. සමාජයෙන් නින්දා ලබනවා. තමන් පතපු ඉලක්ක වෙන්නේ. එතකොට අන්න පටන් ගන්නවා අර අසත්පුරුෂ රෑන රටට මඩ ගන්න. මේක යාට හොඳ දෙයක් නේ. ඇයි මෙයා හොඳ ගති පැවතුම් ඇතුව ආවේ. මම මගේ රටට ජාතියට සේවය කරනවා කියලා හිතාගෙන ආවේ. ස්වාමීන් වහන්සේලා බැහැ දකින්නවා. දම්පැන් දෙනවා. බණ අහනවා. දැන් අර අසත්පුරුෂයෝ ඒවට කරහනවා. දැක්කද කියලා අහනවා. ඔය නිතර හාමුදුරුවෝ බැහැ දකින්න යන එක තමයි මුල්ම බලු වැඩේ කරන්න කියනවා. ඇයි? දැන් මෙයාට ඒක කරගන්න හම්බෙලා නැහැ. මොකද මෙයා වරද්දගත්තා. මෙයා අසුරු කරේ අසත්පුරුෂයෝ. දැක්කද කියලා අහනවා. රට ජාතිය ගැන කියාගෙන ඉන්නේ උන්නේද මුලින්ම මඩ ගහන්නේ මුලින්ම මේ රටට ගහන්නේ කියලා කියනවා. දැන් ඒවා අන්න සමාජය තුළ ප්‍රොමෝට් වෙන්න හදනවා. ඇයි? මෙයා වරද්දගත්තා. වරද්දගත්තේ යා රට ජාතිය ගැන හිතපු එකවත් මහා සංඝයා ගැන හිතපු එකවත් දම්පැන් දුන්න එකවත් නෙමෙයි. තෙරුවන් සරණයි කියපු එක නෙමෙයි. එයා වරද්දගත්තේ එයා ආශ්‍රය කළේ අසත්පුරුෂයෝ. එනිසා කවදාකවත් මයි පුතාලා නායකයෙක් වෙන්න යනවා නම් රටේ හෝ පළාතේ හෝ නගරේ හෝ කොහේ හෝ අසුරු කරන්න තෝරගන්න එපා අසත්පුරුෂයෝ. මෙන්න මේ අඹ ගහට වෙච්ච දේ වෙනවා. ඊට පස්සේ ඊළඟ විපත තමයි අර රටට ජාතියට වෛර කරන උන්ගේ හඬ ප්‍රබල වෙන්න ගන්නවා. තාමත් මේ රටේ මේ රට ජාතිය ගැනත් මිනිස්සුන්ට සෙනෙහසින් ඉන්න කියන එක ගැනත් ಗುಣධර්ම ගැනත් තාම මේ රටේ කතා වෙන්නේ ඉතිරි වෙලා ඉන්න සත්පුරුෂයෝ චුට්ට නිසා. ඒ නිසා ආන්නේ පිරිස මයි පුතාලා ඉස්සරහට වැඩි කරන්න. ඒ නිසා මම මයි පුතාලට හරිය ආදරෙන් කියන්නේ ඔයාලා එකතු වෙලා ඔය එක යාළුවෝ ආශ්‍රය කරනකොට අසත්පුරුෂයෝ ළඟ තියාගන්න එපා. තමන්ගේ ජීවිතේ අනතුරට වැටෙයි. අනතුරට වැටුණාට පස්සේ කෙඳිරි ගෑවට වැඩක් නැහැ. අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහලා තේරුමක් නැහැ. ඒ නිසා අසත්පුරුෂයෝ අයින් කරන්න. අතේ දුරින් නෙමෙයි සදාහටම තමන්ගේ ඇතුලෙන් බැහැර කළා දාන්න.